ආයුබෝවන් ඩාර්ක් ස්ටෝරීස් නරඹන මගේ හිතවත් යාළුවනි. අද අපි ඔයාලව අරන් යන්නේ ලංකාවෙන් සෑහෙන්න ඈතට. ඉන්දියාවේ මහා හිමාලය කඳුපන්තියේ හිමින් වැසුණු ඉතාමත් සීතල ඒ වගේම බිහිසුණු අත්දැකීමකට. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අර්ජුන්. අර්ජුන් කියන්නේ ඉන්දියාවේ දිල්ලි නගරයේ කාර්යබහුල ජීවිතයක් ගත කරන තරුණ ඉංජිනේරුවෙක්. ඔහුට තිබුණේ සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න බැරි අමුතුම ප්‍රශ්නයක්. මාස කිහිපයක ඉඳන් අර්ජුන්ට එකම සිහිනයක් දිගින් දිගටම පෙනෙන්න ගත්තා. ඒ සිහිනය කොයිතරම් තාත්විකද කියනවනම් ඔහු ඇහැරෙද්දීත් ඔහුගේ ඇඟට ඒ සීතල දැනෙනවා වගේ ඔහුට දැනුණා. ඒ සිහිනෙන් ඔහු දකින්නේ මහා විශාල හිමෙන් වැසුණු කඳු මුදුනක්. ඒ කඳු මුදුන සාමාන්‍ය එකක් නෙවෙයි. ඒකේ හැඩය හරිම අමුතුයි. ඒක හරියට යෝධයෙක්ගේ දතක් වගේ උල් වෙලා අහස දෙසට විහිදී තිබුණේ. අර්ජුන් හැමදාම රැට දකින්නේ ඒ කඳු මුදුනේ ඉඳන් කවුරු හරි ඔහුට අඬ ගසනවා වගේ. ඒ කටහඬ හරිම හුරුපුරුදුයි. හරියට Tamanගේම කටහඬ වගේ. ඒත් ඒ කාගේද කියලා ඔහුට නිශ්චිතවම මතක් වෙන්නේ නැහැ. හීතල හුළඟක් ඇවිත් ඔහුගේ කනට අද්භූත ලෙස කුඳුරනවා වගේ දැනෙද්දී අර්ජුන් මහා දාඩියකින් නෑවිලා හුස්ම ගන්න පවා අමාරු වෙලා එකපාරටම ඇහැරෙනවා. ඔහුට දැනුනේ මේ කන්ද ඔහුට මොකක් හරි බරපතල පණිවිඩයක් දෙලවා කියලා. මේ සිහිනේ නිසා අර්ජුන්ගේ දෛනික වැඩ කටයුතු පවා අඩාල වුණා. ඔහුට නිතරම දැනුනේ Tamanගේ ජීවිතේන් මොකක් හරි කොටසක් ඒ හිමකන්ද අස්සේ හංගල තේවා කියලා. ඔහු මේ ගැන Tamanගේ ආදරණීය බිරිඳ ප්‍රියාටත් කිව්වා. ප්‍රියා මුලින් මේක හිනාවකට ගත්තත් අර්ජුන්ගේ බය සහ ඔහුගේ ශරීරය දවසින් දවස දුර්වල වෙන හැටි, ඔහුගේ ඇස් යට කළු වෙන හැටි දැකලා ඇය තීරණය කළා ඔහුට මානසික විවේකයක් දෙන්න. අපි උතුරේ හිමාලය පැත්තේ ට්‍රිප් එකක් යමු අර්ජුන්. එතකොට ඔයාගේ හිත නිදහස් වෙයි. මේ හීන පේන එකත් නතර වෙයි කියලා ඇය ඉතාමත් ආදරෙන් යෝජනා කළා. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නැහැ ඔවුන් මේ යන්නේ අර්ජුන්ගේ සිහිනයේ සැබෑවක් වන දෛවයේ විසින් ලියන ලද බිහිසුණු මරණ උගුලකට කියලා. අර්ජුන් සහ ප්‍රියා Tamanගේ වාහනයෙන් දිල්ලි නගරයෙන් පිටත් වුණේ හිමාචල් ප්‍රදේශයේ තියෙන ඉතාමත් හුදකලා ගම්මානයක් වෙන සංග්ලා දෙසටයි. ඔවුන් හඳුකර පාරවල් දිගේ ඉහළට යද්දී පරිසරය හරිම අමුතු විදිහට වෙනස් වුණා. නගරේ තිබුණු රස්නේ වෙනුවට දැන් ඇඟ හිරිවට්ටන සීතලක් දැනෙන්න ගත්තා. පාර දෙපැත්තේ තිබුණේ මහා පයින් වනාන්තර. මීදුම කොච්චර තදට තිබුණද කියනවනම් වාහනේ හෙඩ්ලයිට් වලින් පවා පාර පෙනුනේ අඩි කිහිපයක් විතරයි. අර්ජුන් වාහනේ පදවන අතරතුර ඔහුට නිතරම දැනුනේ කවුරු හරි ඔවුන් පස්සෙන් එනවා වගේ. ඔහු කිහිප සැරයක්ම කණ්ණාඩියෙන් පස්ස බලුවත් පෙනුනේ ඝන මීදුම සහ අඳුරු ගස්වල හෙවණැලි විතරයි. පාරවල් හරිම පටුයි. එක පෙත්තක මහා ප්‍රපාතයන්. සවස 6 වෙද්දී ඔවුන්ට ඔවුන් කලින් වෙන් කරගත්ත බංගලාව හමු වුණා. ඒක අවුරුදු 100කට වඩා පැරණි බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් හදපු ලී සහ ගල් වලින් නිම වූ විශාල බංගලාවක්. ඒක පිහිටලා තිබුණේ ගමෙන් සෑහෙන්න ඈතින් මහා ප්‍රපාතයක් සහ හිම කඳුපන්තියක් අයිනේ. බංගලාවේ පාලකයා වුණු වයසක මිනිසයා ඔවුන්ව පිළිගත්තේ හරිම අමුතු බැල්මකින්. ඔහු අර්ජුන් දෙස බලාගෙන හිටියේ හරියට මලමිනියක් ජීවත් වෙලා ඇවිත් ඉන්නවා වගේ දැක්කා වගේ. ඔහු කිසිම දෙයක් කතා කළේ නැහැ. ඔවුන්ගේ බෑග් ටික කාමරයට ගෙනත් තිබ්බා විතරයි. පස්සේ ඔහු අර්ජුන් ළඟට ඇවිත් ඊටමත් හීන් හඩින් මෙහෙම කිව්වා. මහත්තයා මේ පැත්තේ රැට එළියට බහින්න එපා. මේ හිම කඳු අස්සේ අවුරුදු ගණනක පරණ අතරමං වුණු ආත්මයන් සැරිසරනවා. ඔවුන් සොයන්නේ නැවත මේ ලෝකයට එන්න පාරක් කියලා ඔහු අනතුරු ඇඟෙව්වා. අර්ජුන් ඒක ගණන් ගත්තේ නැහැ. ඔහු හිතුවේ ඒක ගැමියන්ගේ මිත්‍යා විශ්වාසයක් කියලා. ඔහුට ඕන වුණේ ගමනේ මහන්සිය නිසා ඉක්මනට නිදා ගන්න. ඒත් එදා රෑ ඔහුට ඇහුනේ බංගලාවේ වහලේ උඩ කවුරු හරි බර අඩි තබමින් නැවිදින සද්දයක්. ඒක හරියට මිනිස්සෙක්ගේ අඩි සද්දයක් නෙවෙයි. මොකක් හරි බර යමක් ඇදගෙන යන සද්දයක් වගේ ඔහුට ඇහුණා. එදා රෑ අර්ජුන්ට ආපහු අර සිහිනේම පෙනුණා. ඒත් මෙදා සැරේ ඒක වෙනදාට වඩා පැහැදිලි වගේම බිහිසුණුයි. සිහිනයෙන් ඔහු දකිනවා ඔහු මහා හිම කුණාටුවකට අහු වෙලා. පාර පේන්නේ නැතුව කන්දක් දිගේ බිමට වැටෙනවා.
ඔහු වැටෙද්දී ඔහුට පේනව තවත් මිනිසෙක් හිම අස්සේ හිර වෙලා ඉන්නවා. ඒ මිනිසයාගේ මුහුණ අර්ජුන්ට පේන්නේ නැහැ. ඒත් ඒ මිනිසයා අර්ජුන්ගේ අතින් ඉතාමත් තදින් අල්ල ගන්නවා. ඒ අල්ල ගැනීම කොච්චර තදද කියනවලම් අර්ජුන්ගේ අත කැඩෙනවා වගේ දැනුණා. අර්ජුන් මහා බියකින් සහ වේදනාවකින් ඇහැරුණා. ඔහු ඉන්නේ බංගලාවේ කාමරේ ආරක්ෂිතව කියලා තේරුණාම ඔහුට ලොකු සැනසීමක් දැනුණා. ඔහු හෙමින් නැගිටලා කාමරේ තිබුණු විශාල ලී ජනේලයේ ඇරලා එළිය බැලුවා. ඒ වෙලාවේ අහසේ තිබුණු වලාකුළු ඈත් වෙලා හඳ එළිය මහා කඳු පන්තිය මතට රිදී පාටින් වැටිලා තිබුණි. අර්ජුන්ගේ පපුව එකපාරටම නතර වුණා වගේ දැනුණා. ඔහු ජනේලයෙන් ඈත දුටුවේ Taman මාස ගණනාවක් තිස්සේ සිහිනෙන් දැකපු ඒ උල් වූ යෝධ දතක් වැනි කඳු මුදුනමයි. ඒක හරියටම ඔහු සිහිනෙන් දැකපු විදිහටම අද්භූත රිදී පාටේලියකින් බැබලෙමින් තිබුණා. එය හරිම බය හිතලා සුන්දරත්වයක්. "ප්‍රියා, ඇහැරෙන්න! ඉක්මනට බලන්න අර කන්ද" කියලා අර්ජුන් කලබලයෙන් කෑ ගැසුවා. ප්‍රියා ඇහැරිලා බලද්දි ඇයත් ඒ දර්ශනය දැකලා පුදුම වුණා. අර්ජුන්, ඒක ඔයා කිව්වා වගේමයි. ඒත් ඒක මේ තරම් ලස්සන ඇති කියලා මම හිතුවේ නැහැ කියලායි කිව්වා. හැබැයි අර්ජුන් දැක්කේ ඒකේ ලස්සන නෙවෙයි. ඒකේ තිබුණු මරණීය නිහඬතාවයයි. ඔහුට තේරුණා ඒ කන්ද ඔහුට මොකක් හරි රහසක් කියන්න බලාගෙන ඉන්නවා කියලා. හෙට දවසේ ඔහුට ඒ කන්ද ළඟට යන්නම වෙනවා කියලා ඔහු තීරණය කළා. ඔහුගේ හිතේ තිබුණේ කුතුහලය සහ බිය මුසු අමුතුම හැඟීමක්. පහෝදා උදේ පායෙද්දිත් පරිසරය ඉතාමත් සීතලයි. ඕන් තීරණය කළා ඒ කඳු මුදුන ළඟට යන පාර දිගේ කුඩා පයින් ගමනක් යන්න. බංගලාවේ පාලකයා සහ ගමේ අය ඕනු වළක්වන්න උපරිමයෙන් උත්සාහ කළා. අද කාලගුණේ ගොඩක් නරකයි මහත්තයා. හිමකුණාටුව ගෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ පැත්තට යන්න එපා කියලා ගම්මුන් කිව්වා. ඒ තර්ජුන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඔහුගේ හිත ඇතුලේ නෙනේ අద్භූත කැඳවීම ඔහුට පාලනය කරගන්න බැරි තරම් බලවත් වුණා. ඕන් කන්ද දෙසට ගමන් කරන්න පටන් ගත්තා. පාරේ තිබුණු හිම නිසා ඇවිදින එක හරිම අමාරු වුණා. මුලින් පාර හරිම ලස්සනට පෙනුණා. පයින් ගස් වලින් වැසුණු මාවත්, කුඩා දිය ඇලි ඕන් පසු කරලා ගියා. හැබැයි ඕන් ඉහළට යන්න පරිසරය ඉතාමත් අඳුරු වුණා. මීදුම ගොඩක් වැඩි වෙලා පාර පේන්නේ නැති තරම් වුණා. අර්ජුන්ට නිතරම දැනුණා කවුරු හරි ඕන් දෙන්න දෙස රහසින් ගස් අස්සේ ඉඳන් බලාගෙන ඉන්නවා කියලා. ගස් අතරින් අමුතු කළු හැනනැලි එහා මෙහා යනෝ ඔහු කිහිප සැරයක්ම දැක්කා. ප්‍රියාට දැන් සනිප නැති වෙන්න ගත්තා. ඈගේ හුස්ම ගැනීම වේගවත් වුණා. "අර්ජුන්, මට දැන් හුස්ම ගන්න ගොඩක් අමාරුයි. සීතල වැඩි. මීට වඩා ඉහළට යන්න එපා. අපි දැම්ම ආපහු යමු" කියලා ඇය ඉතාමත් අමාරුවෙන් ඈද සිටියා. හැබැයි අර්ජුන් හිටිය අමුතුම ලෝකයක. හරියට ඔහුගේ මනස කවුරු හරි පාලනය කරනවා වගේ. ඔහුගේ ඇස් තිබුණේ අර කඳු මුදුන මට විතරයි. "තව ටිකයි ප්‍රියා. තව ටිකකින් අපි එතනට යනවා" කියලා අර්ජුන් ඉතාමත් ගොරෝසු පිරිමි හඬකින් කිව්වා. ඔහුගේ කටහඬ ප්‍රියා මීට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ. ඒක ඇහෙද්දී ඇයගේ ඇඟ සීතල වුණා. ඔවුන් අවසානයේදී කන්දේ එක් පැත්තක තිබුණු විශාල හිමෙන් වැසුණු තැන්නකට ළඟා වුණා. එතන ඉඳන් ප්‍රපාතය හරිම බිහිසුණු විදිහට පල්ලහට පෙනුණා. මීදුම නිසා ප්‍රපාතයේ අඩිය පේන්නේ නැහැ. තිබුණේ ඝන සුදු පාට මීදුමක් විතරයි. හිටපු ගමන් මහා හුළඟක් හමන්න ගත්තා. ඒක හරියට මාරයාගේ හුස්ම වගේ. ඒ හුළඟ කොච්චර සැරද කියනවා නම් ඔවුන්ට හිටගෙන ඉන්නත් අමාරු වුණා. "අර්ජුන්, මාව අල්ලගන්න" කියලා ප්‍රියා මහා හඬින් කෑ ගැසුවා. ඇයගේ කකුල ලිස්සලා ඇය ප්‍රපාතයේ දෙසට වැටෙන්න ගියා. අර්ජුන් වහාම Tamanගේ අත දික් කරලා ඇයගේ අතින් තදින් අල්ලගත්තා. ඔහු Tamanගේ මුළු ශක්තිය යොදලා ඇයව උඩට අදින්න උත්සාහ කළා. හැබැයි ඒ වෙලාවේ ඔවුන් හිටගෙන හිටපු පොළවේ තිබුණු අයිස් තට්ටුව එකපාරටම මොර ගසමින් කැඩී ගියා. අර්ජුන් සහ ප්‍රියා දෙන්නම ප්‍රපාතයේ දෙසට ඇදී ගියා. අර්ජුන් Tamanගේ අතේ තිබුණු ලී පොල්ලක් ප්‍රපාතයේ තිබුණු ගල් කුලක හිර කරගන්න සමත් වුණා. අනෙක් අතින් ඔහු ප්‍රියාව තදින් අල්ලාගෙන හිටියා. "ප්‍රියා, බය වෙන්න එපා. මාව තදින් අල්ලගන්න" කියලා අර්ජුන් කෑ ගැසුවා. ඔහුගේ දෑත් වෙවුලමින් තිබුණා. ඔහු කොහොම හරි ප්‍රියාව මහා පරිශ්‍රමයකින් ගල් කුලක් උඩට තල්ලු කරලා ඇයව ආරක්ෂිත තැනකට ඇව්වා. හැබැයි ඒ වෙලාවේ අර්ජුන්ගේ අත ලිස්සලා ඔහු ප්‍රපාතයේ ගැඹුරු අඳුරටම වැටෙන්න ගත්තා.
ප්‍රියාගේ බිහිසුණු විලාපය මුළු කඳුපන්තිය පුරාම දෝංකාර දුන්නා. අර්ජුන් දකිද්දී ඔහුගේ ඇස් ඉදිරිපිට මුළු ලෝකයම සුදු පාට මීදුමෙන් වැසී ගියා. අර්ජුන් පහලට වැටෙද්දී ඔහුගේ ඇඟ ගල්වල වැඩිලා සෑහෙන්න තුවාල වුණා. ඔහුගේ පෙනීම බොන වෙලා සිහිය නැති වෙන්න ගියා. හැබැයි එකපාරටම ඔහුගේ වැටීම ඊටමත් තද ගැස්සීමක් එක්ක නතර වුණා. ඔහු මොකක් හරි දෙයක පැටලිලා නතර වෙලා තිබුණා. අර්ජුන් හෙමින් ඇස්සැරලා බලුවා. ඔහු හිටියේ ප්‍රපාතයේ මැද තිබුණු කුඩා ගල් තට්ටුවක. මුළු ඇඟම පණ නැති වෙලා සීතල නිසා ඇඟම හිරි වැටිලා තිබුණේ. ඔහුට කතා කරන්නත්වත් පණ තිබුණේ නැහැ. ඔහුට එකපාරටම දැනුණා Tamanගේ වම් අතින් මොකක් හරි දෙයක් තදින් අල්ලගෙන ඉන්නවා කියලා. ඔහු හිතුවේ ඒක ගහක මුලක් හෝ ගලක් කියලා. අර්ජුන් හෙමින් ඒ දෙස බැලුවා. ඔහුගේ මුළු ඇඟම මරණීය සීතලකින් වෙලී ගියා. ඔහු අල්ලගෙන හිටියේ ගහක මුලක් නෙවෙයි. ඔහු අල්ලගෙන හිටියේ හිමෙන් වැසුණු මනුස්ස අතක්. ඒ අත ඊටමත් සුදුමැලි වෙලා හිම නිසා ගල් වෙලා තිබුණේ. අර්ජුන් බයෙන් කෑ ගහන්න හැදුවත් ඔහුගේ උගුරෙන් සද්දයක් ආවේ නැහැ. ඔහුගේ පෙනහළු හිර වෙලා වඳේ දැනුණා. ඔහු හිටියේ අඩි දහස් ගණනක් උස ප්‍රපාතයක හුදකලා වෙලා. ඒ මදිවට මල මිනියක් එක්ක. ඒ මල සිරුර අර්ජුන්ව වැටෙන්න නොදී තදින් අල්ලගෙන ඉන්නවා වගේ ඔහුට දැනුණා. ඒක හරිම අද්භූත සහ බියකරු අත්දැකීමක් වුණා. අර්ජුන් බයනේ අත අත්හරින්න හැදුවත් ඔහුට තේරුණා ඒ අත තමයි ඔහුව ප්‍රපාතයට වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නේ කියලා. ඔහු හෙමින් ඒ මලසිරුර වැහිලා තිබුණු හිමතට්ටුව අයින් කරලා බැලුවා. ඒ මලසිරුර තිබුණේ විශාල අයිස් කුට්ටියක් ඇතුලේ හිර වෙලා. ඒක හරිම පරණ සිරුරක් බව පෙනුණා. ඒ මිනිස්සයා ඇඳලා හිටපු ඇඳුම් අවුරුදු 50කට 60කට කලින් කඳු නගින්නන් අඳින පරණ පන්නේ ඒවා. ඒ රෙදි දි รา පත් නොවි හිම නිසා ආරක්ෂා වෙලා තිබුණා. අර්ජුන් Tamanගේ ගැහෙන අතින් අයිස් තට්ටුව හූරන්න ගත්තා. ඔහුට ඕන වුණේ ඒ කවුද කියලා බලන්න. අයිස් තට්ටුව හෙමින් විනිවිද පේන්න ගත්තා. අර්ජුන් ඒ මලසිරුරේ මුහුණ දැකපු සැනින් ඔහුගේ හදවත නතර වුණා වගේ දැනුණා. ඔහුට Tamanගේ ඇස් අදහා ගන්න බැරි වුණා. ඒ මුහුණ හරියටම අර්ජුන්ගේ මුහුණ වගේමයි. එකම හැඩය, එකම නහය, එකම ඇස්. ඒක හරියට අර්ජුන්වෙම අයිස් ඇතුලේ හිර කරලා වගේ. අර්ජුන්ට Tamanගේ සිහිනය මතක් වුණා. සිහිනයේදී ඔහු අල්ලගත්තේ මේ මලසිරුරේ අතමයි. ඔහුට තේරුණා මේ Tamanගේ පෙර ආත්මය කියලා. ඔහු මීට අවුරුදු ගණනකට කලින් මේ කන්ද නගන්න ඇවිත් මෙතනින් වැටිලා මිය ගිය කඳු නගින්නෙක්. ඔහුගේ ඒ ගමන එදා අතරමඟ නතර වෙලා තිබුණා. දැන් ඒ මලසිරුර අර්ජුන් දෙස බලා ඉන්නවා වගේ ඔහුට දැනුණා. එකපාරටම අර්ජුන්ගේ ඔළුව ඇතුලේ රූපමාලාවක් මහා වේගයෙන් මැවෙන්න ගත්තා. 1970 අවුරුද්ද. ඔහු දකිනවා ඔහු තවත් පිරිසක් එක්ක මේ කඳු මුදුන ජය ගන්න එනවා. එදා මහා හිම කුණාටුවක් ඇවිත් ඔවුන් හැමෝම මීදුමස්සේ විසිරීලා යනවා. අර්ජුන් තනි වෙනවා. ඔහු පාර සොයද්දි මේ ප්‍රපාතයට වැටෙනවා. ඔහු වැටෙද්දී ඔහු දෙවියන්ගෙන් ඉල්ලන්නේ Tamanගේ මරණය මෙතනින් අවසන් නොකර කවදා හරි ආපහු ඇවිත් මේ කන්ද ජය ගන්න ඉඩ දෙන්න කියලා. ඒ අන්තිම ඉල්ලීම නිසා ඔහු නැවත ඉපදිලා තියෙනවා. අර්ජුන්ට දැන් හැමදේම පැහැදිලි. ඔහු මේ ආත්මේ ඉපදිලා තියෙන්නේ Tamanගේ ඒ අසම්පූර්ණ ගමන සම්පූර්ණ කරන්නයි. ඔහුගේ සිහිනය ඔහුට අඬ ගැසුවේ මේ රහස කියන්නයි. ඒ මලසිරුරේ ඇස් හෙමින් ඇරුණ වගේ අර්ජුන්ට දැනුණා. ඒ අයිස් ඇතුලේ හිටපු මලසිරුර අර්ජුන් දෙස බලා හෙමින් hina වුණ වගේ ඔහුට පෙනුණා. දැන් නුඹ දන්නවා. නුඹේ ඉරණම මෙතනයි. නුඹ ආවේ ආපහු යන්න නෙවෙයි. මෙතන නතර වෙන්නයි කියලා හඬක් ඔහුගේ ඔළුව ඇතුලේ දෝන්කාර දුන්නා. අර්ජුන් මහා වේදනාවකින් සහ භීතියකින් කෑ ගැසුවා. ඔහුට දැනුණා ඊ මලසිරුර Tamanව තවත් තදින් නැද ගන්නවා වගේ. ප්‍රියා මහා වෙහෙසක් දරලා ගමට දිවගෙන ගිහින් ගම්මුන්ව සහ හමුදාවේ බේරා ගැනීමේ කණ්ඩායම එක්කන් ආවා. ඔවුන් ලනු සහ නවීන උපකරණ දාලා ප්‍රපාතයට දැස්සා. ඔවුන් අර්ජුන්ව සිහිය නැති වෙලා ඉද්දී ඒ ගල් තට්ටු උඩින් සොයාගත්තා. හැබැයි ඔවුන් අර්ජුන්ව උඩට ගනිද්දී අර්ජුන් සිහියෙන් විකාරයෙන් වගේ කෑ ගැහුවා. අර මිනිය, අර අයිස් අස්සේ ඉන්න මිනියත් ගන්න. ඒ මමයි කියලා ඔහු කෑ ගැහුවා. බේරා ගැනීමේ කණ්ඩායම අර්ජුන් හිටපු ඒ කුඩා ගල් තට්ටු ඉතාමත් හොඳින් පරීක්ෂා කළා. හැබැයි එතන කිසිම මලසිරුරක් තිබුණේ නැහැ. තිබුණේ අයිස් කැබලි සහ හිස් අයිස් කුට්ටියක් විතරයි. මහත්තයා මෙතන කවුරුවත් නැහැ.
ඔයාට සීතල සහ වැටුණු පාරට ඔළුව වැදිලා පෙනුණු දෙයක් වෙන්න ඇති කියලා ඔවුන් කිව්වා. හැබැයි අර්ජුන් දන්නවා ඔහු දැක්කේ ඇත්තක් කියලා. ඔහු උඩට ආවට පස්සේ බැලුවේ තමන්ගේ වම් අත දෙසයි. ඔහුගේ වම් අතේ අර මල සිරුර තැඩින් අල්ලගත්තු නිසා ඇතිවුණු රතු පාට, ලේ ගලන අතේ සලකුණක් පැහැදිලිව තිබුණා. ඒක සාමාන්‍ය සලකුණක් නෙවෙයි. ඒක හරියට මල මිනියක නියපොතු සම ඇතුළටම කිඳා බැසපු සලකුණක් වගේ තිබුණා. ඒක දැක්කම ප්‍රියා පවා බය වුණා. අර්ජුන් සති කිහිපයකට පස්සේ රෝහලේ ප්‍රතිකාර අරගෙන සම්පූර්ණයෙන්ම සුව වෙලා දිල්ලි නගරේ තමන්ගේ නිවසට ආවා. එදායින් පස්සේ ඔහුට කවදාවත් අර හිමකන්දේ සිහිනය පෙනුනේ නැහැ. හැබැයි ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු දැන් නිතරම හිමාලය ගැන පරණ පොත්පත් සහ අතුරුදහන් වූවන්ගේ වාර්තා කියවනවා. ඔහු අහම්බෙන් සොයාගත්තා 1970 වෙදී අතුරුදන් වුණු කඳු නගින්නන්ගේ නිල ලේඛනයක්. ඒකේ පළවෙනි නම තිබුණේ අර්ජුන් ශර්මා කියලා. ඒ පින්තූරේ හිටියේ අර්ජුන් වගේම තරුණෙක්. ඔහු ඇඳගෙන හිටියෙත් අර අයිස් අස්සේ හිටපු මල සිරුරේ ඇඳුම්මයි. අදටත් අර්ජුන් Tamanගේ වම් අතේ තියෙන ඒ මැකී නොයන සලකුණ දෙස බලාගෙන ඉන්නවා. ඔහු දන්නවා ඒ කන්ද තවමත් ඔහුට රහසින් අඩගසනවා කියලා. සමහර විට මරණය කියන්නේ අවසානය නෙවෙයි. ඒක තවත් අලුත් ගමනක ආරම්භයක් විතරයි. ඔයාලටත් නිතරම එකම සිහිනයක් පේනවා නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන්න එපා. සමහර විට ඒ ඔයාලගේ අතීත ආත්මය ඔයාලට මොකක් හරි බිහිසුණු රහසක් කියන්න උත්සාහ කරනවා වෙන්න ඇති. පරිස්සමින් ඉන්න. මොකද දෛවයෙන් පැනලා යන්න කාටවත් බෑ. මේ වගේ තවත් අභිරහස් කතා අහන්න අපේ Dark Stories channel එක subscribe කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත් කතාවකින් නැවත හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න.